සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා නේචර් විත් නිලු මගේ channel එකට ආපු ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් ඉතින් මම හිතනවා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා. අද නම් ඉතින් මං ආවේ මේ දවස්වල මගේ මිදුල හැඩ කරන ලස්සන මල් ටිකක් ඔයාලටත් පෙන්නලා යන්න. ඉතින් බලන්නකෝ මගේ වීඩියෝ එක ලස්සනද කියලා. මේ දවස්වල මගේ මිදුලේ වැඩිපුරම පිපිලා තියෙන්නේ මෙන්න මේ මල්. මේ මල තමයි ටෙරෝනියා. ඒක ඉතින් හැමෝම දන්න මලක් නේ. ඒත් ඉතින් ලස්සන පාට වලින් ලස්සන හැඩ වලින් ලස්සනට පිපිලා මගේ මිදුල හැඩ කරන එක මල් කුමාරියක් තමයි ඔය. මම ඉතින් මිදුල වටේම තියෙන්නේ දැන් මේවයි යට වැටිලා පැලවෙලා හැම තැනම. මම ඉතින් සමහරක් පැල නම් ගලවලත් දානවා පෑගෙනවා හැම නිසා මෙයාලා ඉතින් බෝ කරගන්නත් හරි ලේසියිනේ. වඳ වෙන්නෙත් නැහැ. කෙටි කාලීන ශාකයක් වුණත් හරීම ලස්සනයි. අපේ ගෙදර නම් ඉතින් ඇති වෙන්න තියෙන ගොඩාක් හැම තැනම. වගේම ඉතින් පොහොරක් ඕනෙත් නැහැ සරුවට හැදෙනවා. මෙයා නම් ඉතින් ඔයාලා කවුරුත් දකින මගේ ලස්සන බයි කලර් රෝස් එකනේ. මෙයාගෙත් ඉතින් නිතරම මල් තියෙනවා. බලන්නකෝ යා මගේ මිදුල හැඩ කරන ලස්සන මල් පිපිලා පොහොට්ටුත් ඇවිල්ලා. හරිම ලස්සනයි නේද? මෙයාගේ නම් ඉතින් නම දන්නේ මම හිතන්නේ ඕකිඩ් වර්ගයක්. මෙයාව මම කලින් වීඩියෝ එකේ පෙන්නුවා. දැන් නම් මේ මල ඉවර වෙන්න යන්නේ. බලන්නකෝ මෙයාගේ ලස්සන මල් කියන්නේ ඉතින් ලස්සන අපේ හිත සතුටු කරන දෙයක් නේද? මල් නැත්තම් නිකන් මිදුල ගොඩාක් පාළුයි වගේ නේද? ඒ නිසා ඉතින් මල් හිටවන්න ආස නැති අයටත් මම නම් කියන්නේ මල් හිටවලා බලන්නකෝ ඔයාලට දැනෙන සතුට කොහොමද කියලා. ඒ මානසික නිදහස, ඒ මානසික සතුට කවදාවත් සල්ලි වලට නම් ගන්න බෑ. ඒ නිසා හැමෝටම මං කියන්නේ මොනවම හරි මල් වර්ගයකට ආස වෙලා ඒ වර්ගෙම විතරක් නෙවෙයි ඉතින් වෙනත් වර්ගත් එකතු කරලා ලස්සනට හිටව ගන්න කියලා තමයි. බලන්න මෙයා මං අලුතෙන්ම එකතු කරගත්තේ මං ගාඩන් එකට කපුරු එකක්. ලා කොලයි සුදුයි මික්ස් වෙලා මේ බලන්නකෝ අර කුණාටුයි මගේ මේ කපුරු පැලේට වෙච්ච දේ වැහැලා ඉවර වෙනකම්ම හොඳට තිබුණා. ඊට පස්සේ තමයි හොඳ ප්‍රතිඵලය ආවේ. කොළ කළු වෙලා හැලෙන්න පටන් ගත්තා. දැන් ඉතින් ওই තරමින් හරි තියෙනවා. බලන්නකෝ මෙයාගේ ලස්සන. මෙයා මට ඔය දෙන්නේ පළවෙනි මල. හිතවලා නම් ටිකක් කල් වෙනවා. ගහ නිකන් මැරෙන්න ගිහින් වගේ තිබ්බේ. ඊට පස්සේ දළු දාලා හොඳට ආවා. හරිම ලස්සනයි නේද? ඒක ජෙරනියම් වර්ගයක්. මේ නම් ඉතින් වින්කා. වින්කා වල මල් අඩුයි. වහින නිසා බලන්නකෝ මෙයාගේ නම් ඉතින් වැස්සා කියලා මල් අඩු වෙන්නේ නැහැ. ඒත් ඉතින් මෙයා කහ ගහලා තියුණා පහුගිය ටිකේ අර වැස්සෙන් පස්සේ මං හිතුවා මැරෙයිද දන්නේ නැහැ කියලා. ඒත් එයා ලස්සනට හැදිලා තිබුණා. ඉතින් මගේ කානේෂන් පොඩ්ඩක් එයා පොකුරු කානේෂන් එකක්. අනිත් ඒවායේ තියෙන තනි පෙත්තක්නේ. මේක ඉතින් පොකුර වගේ තමයි මල් මේ හැදෙන්නේ. මලේ පෙති ගොඩක් තියෙනවා. ලස්සනයි නේද? එක වර්ගයේ මල් විවිධ පාට පිපිලා තියෙනකොට බලන්නකෝ ඉතින් ගාඩන් එකක් කොච්චර ලස්සන වෙනවද කියලා. හරිම එළියයි. ඉතින් මගේ මිදුල නම් මේ දවස්වල දැන් අර කුණාටුවට පස්සේ මල් පිපෙන්න පටන් අරන් ටික මේක මොනවා හරි ඩේසි වර්ගයක් හරි මොනවා හරි වෙන්නේ නැති නම නම් දන්නේ නැහැ. මම බණ්ඩාර වලින් ගෙනාවේ හරිම ලස්සනයි කහ පාට මලක්. කිත් මල් ගොඩක් ඇදිලා. අනිත් කෙනා මෙන්න මෙයා හැම තැනම පැලවෙලා දැන් තියෙන්නේ. මට ගලවන්නත් ලෝබයි ලස්සන කියුටි මලක් නේ ඉන්නේ ඉතින්.
එයාවත් ඉතින් මං තියෙන්නලා තියෙනවා. මේ දවස්වල මිදුල පුරාම තියෙන්නේ ටෙරෝනියයි ඔන්න ඔය මල් වර්ගයේ තමයි. ගොඩාක් ලස්සනට චූටි චූටි මල් පිපිලා දම් පාටට හරිම ලස්සනයි. මෙයාගේ නම් ඉතින් හැමදාම මල් තියෙන ඩුබයි රෝසනේ. බලන්නකෝ එයාගේ ලස්සන බේසමක තමයි ඉතින් මම මෙයා හිටවලා තියෙන්නේ. ඔය ඊට එහා පැත්තෙන් පේන පැලේ මම මේ ළඟදී පාරායනෙන් ගලවගෙන ආවේ. ඒකත් හරිම ඉතින් ලස්සනයි. මෙන්න මේ ඉම්පේෂියා ගහ දැන් ටිකක් සවුත්තු වීගෙන එන්නේ. වැස්සෙන් ගොඩක් නම් එයාට හානි වෙලා මං හිතන්නේ මේ යටින් කුණු වීගෙන එන වගේ තමයි මට පේන්නේ. බලමු. බලන්නකෝ මෙයාට පෙතියයි කියලා ලස්සන කලර් එකක් නේද? බීජ ටිකක් තියෙනවා ඉතින්. බෝ කරගන්න කියලා මං තියාතුව බලන්න එයා හැදිලා තියෙන්නේ. මං අර ගහේ මේ චෑම්පේර ගහේ හිටවලා තියෙන මේ වෙන බිගෝනිය එකක් හිටවලා තියෙන පෝච්චියේ තමයි. පල්ලෙහාට එල්ලිලා හැදිලා තියෙනවා. ඉතින් මමත් තියෙන්න දුන්නා. කමන්නේ ලස්සනට තියෙන්නේ කියලා. ඇත්තට මේක හරි ලස්සනයි. ඇන්තූරියම් වලට ආසය යාළුවෝ ඔන්න බලන්නකෝ. පුදුම ලස්සනයි නේද මෙයා. මෙයා මට බීජ මගින් දුන්න පැලයක්. දම්පාට වර්ගික බීජයක් තමයි මං හිටෙව්වේ. ඒත් ඉතින් මට ලැබුණේ ඔන්න ඔය මල් පැලේ. බලන්නකෝ එයාගේ ලස්සන පොහොට්ටුත් එනවා මලුත් එනවා. මලින් නම් අඩුවක් නැහැ එයාගේ. නිතරම මල් හැදෙනවා. පුදුම ලස්සනයි මේ මල. හරිම ලස්සන රෝස පාටක් තියෙන්නේ. ඒක උඩලු නම් ඉතින් මේ දවස්වල ඇති වෙන්න පිපිලා තියෙනවා. ඒ වගේම පැලත් ඇති තරම් තියෙනවා. ගලවලා විසි කරන තරම්ම. ඒවා ඉතින් ඇට වැටුණාම හැමතැනම හැදෙනවනේ. ඒත් ඉතින් මං ගොඩක් ආසයි. මේ ඉතින් ඉම්පේෂියා නම් මගේ ගොඩාක් සවුත් වුණා වැස්සට. මොකද මං අසනීපෙන් හිටපු නිසා මට ඒ ටික තෙමෙන්නේ නැති තැනකින් තියන්නවත් බැරි වුණා. ඒ නිසා මේ බලන්නකෝ මගේ ජෙරනියම් එකේ ලස්සන. මෙයාලා පිපුණාම ඇත්තටම ගොඩක් කැපිලා පේන මලක් තමයි මේ ජෙරනියම් කියන්නේ. ඔයාලත් උත්සාහ කරලා බලන්න ජෙරනියම් එහෙම හිටව ගන්න. ලොකු නඩත්තුවක් ඕනෙත් නැහැ. ඉතින් හැදෙනවා. මම නම් ඉතින් පෝර දානවා කියලා වැඩි ඉතින් පෝර දාන්නේ නැහැ. බලන්නකෝ මෙයාගේ ලස්සන රෝසත් ඉතින් ලස්සනට පිපිලා තියෙනවා මගේ ගාඩන් එකේ. රෝස නම් ඉතින් වර්ග 2-3කම මල් තියෙනවා මේ දවස්වල. ඔය ඉතින් එතනත් ටෙරෝනියා. ලස්සනට හැදිලා. මේ පෝච්චිය පිරීලා තියෙන්නේ ටෙරෝනියා වලින්. මම ඉතින් ගලවන්නෙත් නෑ. වැඩි කල් තියෙන්නේ නැහැනේ ඉතින්. ලොකු මූල පද්ධතියකුත් නෑ ඔය ටෙරෝනියා වලට. ටක් ගාලා ඉතින් පැලේ මල් ටික දීලා ඉවරලා මැරෙනවනේ. ඒ නිසා ඉතින් මං එහෙමම තියෙන්න දෙනවා. මේ මගේ බේබි වින්කා එක වටේම සවුත් වෙලා මැද ටික විතරයි ඉතුරුලා තියෙන්නේ. මොනවා කරන්නද ඉතින්. වැස්සෙන් උන හානි තමයි මේ. බලන්නකෝ එයාගේ ලස්සන. මෙයාලා මං කලිනුත් පෙන්නලා තියෙනවා. මගේ වීඩියෝ ඉතින් අලුතෙන් බලන කෙනෙක් නම් ඔයාලට බලන්නත් එක්ක තමයි මම මේ ඉදිරිපත් කරන්න ඉතින් මේ වීඩියෝ එක. මොකද මේවා පෙන්නුවට පස්සේ ගොඩක් අය මම එකට එකතු වෙලා තිබුණා. ඒ නිසා අය ඉතින් කලින් වීඩියෝස් දැකලා නැද්ද දන්නේ නැනේ. ඒ නිසා ඉතින් මට හිතුණා මගේ ගාඩන් එකේ තියෙන මල් ටිකක් ආයෙ ඔයාලට පෙන්වන්න. බලන්නකෝ ලස්සනද කියලා. ඔන්න ඉම්පේෂියා එක නම් ඉතින් බෝ කරගන්නත් ලේසි. කෝලියස් එක මගේ දැන් එයා නම් පාරණ වෙලා මෙයාගේ අත්තු ටික ඔක්කොම කඩලා හිටවන්න වෙනවා. මේ තවත් වර්ගයක් කෝලියස් වල. කෝලියස්ත් ඉතින් හිටවන්න ගත්තාම හරිම ලස්සනයි. මලක් නැති වුණත් ඉතින් මා ලස්සනක් තියෙන්නේ. මේ මගේ තවත් ඉම්පේෂියා මේක නම් අලුත් පැලයක්.
අර කලින් පෙන්නපෙකින් ගහපු ඉත්තක් ගහලා හදාගත්ත එකක්. මේකත් ජෙරනියම් වර්ගයක්. මේකෙත් මල් නිතරම හැදෙනවා. බලන්නකෝ මේ අටපෙත්තිය එකේ ලස්සන මෙයාලම ඉතින් ඇට ඉබේම වැටිලා හැදෙන පැල තමයි තනින් තැන. ඉතින් මං ගලවන්නේ නැහැ. මේ දම් පාට බෝගනිලා එක. මේක හරිම ලස්සනයි. මේ අලුත් පැලේ හින්දා ඔය මල් ටිකක් ඇවිත් තියෙනවා. මම ඉතින් තියෙන්න දුන්නා. බලන්නකෝ මගේ බෙල් මල. ඒක සාමාන්‍ය බෙල් මලක් වගේ නෙමෙයි. ඇතුළෙනුත් පෙති දෙක තුනක් තියෙනවා. අනිත් බෙල් මල් වල නම් මම දැකලා තියෙන්නේ මෙහෙම ඇතුළෙන් පෙති නැහැ. ඒත් මේ වර්ගයේ ඇතුළෙනුත් පෙති ඇවිල්ලා හරිම ලස්සනයි. ඔන්න ඉතින් ඔතනත් ටෙරෝනියා. හැමතැනම ඉතින් ටෙරෝනියා තමයි ඔය. ඔය ඉබේම ඇට වැටිලා පැලවෙන ඒවා. මම ඉතින් කරදරයක් නැති තැන්වල තියෙනවා ගලවන්නේ නැහැ. ඉතින් මට පෑගෙන ඒවා හැම මං ගලවනවා. ඔය තියෙන්නේ බෙල් වර්ගයේ සුදු එක. මේකට මම බෙල් කිව්වට ඉතින් මන් දන්නේ නැහැ මොකද්ද මේකට කියන මේ නම කියලා. ඒත් ඉතින් හරි ලස්සන මලක්. මාරම ලස්සනයි පිපුණම. මේ ඉතින් අර මගේ වැල් ටෙරෝනියා එක. දැන් එයත් ටිකක් පරණයි. මෙයාගේ මං අත්තු ගහලා පැල හදලා තියෙන්නේ. මැන්ඩවිලා එකෙත් ඔන්න මල් දෙක තුනක් ඇවිල්ලා. මෙයාලට නම් හොඳට අවු ඕනේ. ඔයාලා ළඟත් මේ පැල තියෙනවා නම් හොඳට අවුව තියෙන තැන් වලින් හිටවන්න. කොච්චර අවු වැටුණත් මෙයාලට කිසිම හානියක් නැහැ. හොඳට හැදෙනවා. අපේ පැත්තේ ඉතින් අවු අඩුයිනේ. ඒ නිසා ඉතින් මලුත් අඩුයි. මේ තමයි මගේ අලුත්ම තාරුකා පැල ටික. මෙයාට කියන නම නම් දන්නේ නැහැ. මේ පැලයකුත් මං ගාව තියෙනවා. එයාගේ ගහනම් ලොකුවට හැදෙනවා ඉතින් මලුත් දෙනවා නිතරම. ලස්සනයි නේද? දිය කුඩළු එකතුවකුත් එක්ක මං තාරුකා පැල ටිකකුත් අතන හිටවලා තියෙන්නේ. ඒක මාරම ලස්සනක්. එතනට ඈත ඉඳන් බලනකොට ඇත්තටම හරිම ලස්සනයි. දිය කුඩළු වලට නම් ඉතින් අවුව වැඩි වෙච්ච ගමන් මැලවෙනවා. ඒත් උදේ පාන්දරට එහෙම හරිම ලස්සනයි. දිය කුඩළු නම් කොහොමත් හිටවන්න ඕනේ ගස් යට වගේ හෙවණක තමයි. පොඩි අවුවටත් මැලවෙන ශාකයක් නේ ඉතින් දිය කුඩළු කියන්නේ. මම නම් මේ ගස් යට තමයි හිටවලා තියෙන්නේ. මේ අර පොකුරු දිය කුඩළු එකක්. තැඹිලි පාට. මේකේ කලින් දම් පාට රෝස පාටක් තිබ්බා මං ගාව. දැන් නම් නැහැ. බලන්නකෝ. මෙතන මං විවිධ වර්ණ වලින් දිය කුඩළු එකතු මේ කියන්නේ පෝච්චියට දාලා තියෙන්නේ තැඹිලි නිකන් තද රෝසයි ලා රෝසයි එහෙම වෙන්න. එතකොට ඒ කියන්නේ පාට ටික ඔක්කොගෙම පිපුණා හරිම ලස්සනයි. මගේ හොයවැලෙත් මම මේ ප්ලේස් එක වෙනස් කරා. මෙයා මෙතෙන්ට දැම්මා. ඔන්න බලන්න දැන් මල්ලෙන්න ආයි පටන් අරන්. ලස්සනයි නේද? මෙයා ඉතින් පිපුණාම මෙතන එළිය වෙයි. මෙතනත් මගේ තියෙන ජෑම්පේර ගහක්. ඒ වගේම කරම්බු ගහකුත් එක්ක ජෑම්පේර ගහක් තියෙන්නේ. ජෑම්පේර ගහයට තමයි ඉතින් හිටවලා තියෙන්නේ. බලන්නකෝ එතන ලස්සන. මෙතන මං අලුතෙන් තමයි හැදුවේ. කලින් මෙතන මම මුකුත් හිටවලා තිබ්බේ නෑ මල් වර්ග. බලන්නකෝ ඉතින් එතන නිසා මගේ ගාඩන් එකට මාර එළියක් එන්නේ. මේ තියෙන්නේ අර වැල් ටෙරෝනියා වගේ මං අලුතෙන්ම හදාගත්තු පැලයක්. ලස්සනයි නේද? මට නම් ඉතින් හරිම ලස්සනයි. ඔයාලටත් ඉතින් මං කියන්නේ පැල ගෙනාවහම ඒ පැලේ මැල්ල යනකම් ඉන්න එපා. කොහොම හරි අතු ගහලා හරි බීජ අරගෙන හරි කොහොම හරි පැල බෝ කරගන්න උත්සාහ කරන්න. එහෙනම් ඉතින් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මං ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ නැරඹුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලට මාව subscribe කරන්න අමතක වුණා නම් subscribe කරලා
මාත් එක්ක එකතු වෙන්න කියලාත් ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම මගේ වීඩියෝව ලස්සනයි නම් ලයික් කරලා මට කමෙන්ට් එකකුත් දාන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මොකද ඔයාලගේ කමෙන්ට් එකට මම ගොඩාක් ආසයි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.